ආයිබෝවන් ඔබ සියලු දෙනාටම අද දිනේදී මේ නාගවරම කොහොමද පිරිසිදු කරගන්නේ කියන එක මම ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් දරුවනේ ඔයාලා කොපමණ දේවාල වලට ගියත් ඔයාලගේ වරම ඔයාලට නිසියාකාරව ලැබිලා නැතුව ඇති. ඔබගේ මුදල් වියදම් වෙලත් ඇති. ඔබ ඉන්න තැන පවා ඔබට අහිමි වෙලා ඇති. ඉතින් දරුවනේ මේක මේ නාගවරම කියලා කියන්නේ පෙර සංසාරයෙන් ඉන්නා වූ ඉතා බලගත් වරමක්නේ. ඉතින් ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න මේ නාගවරම ඔබට නිසියාකාරව ගුරුවරයෙක් හම්බ නොවුනොත් ඔයාලට මේ වරම ගන්න බෑ. මොකද මේ වරම් ලේසියෙන් කිසිම කෙනෙකුට අරන් දෙන්නත් බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් සමහර දරුවෝ ඉන්නවා මේ නාගවරම් තියෙන දරුවෝ වෙනත් දේවාල වලට ගිහිල්ලා ඒ දේවාල වලින් තියෙන තමන්ගේ තියෙන වරම නැතුව වෙන වරමක් වෙන ශක්තියක් දාගෙන වැඩ කටයුතු කරන දරුවොත් මම දැකලා තියෙනවා. ඉතින් මේ වරම ඔයාලගේ වරම් ශක්තියෙන් කිසිම කෙනෙකුට ගන්න බෑ දරුවනේ. නමුත් ඔයාලගේ ඇඟවල් හිර කරන්නට පුළුවන්. මේ වරම මේ ශක්තිය එන්නේ නැති වෙන්න ඔයාලගේ ශරීරය හිර කරන්නට පුළුවන්. ඉතින් මොකද කවදාවත්ම ඔයාලගේ ඥාතීන් හිර කරන්නට බෑ. මේ ඉතාමත් ප්‍රබල ඥාතීන් නෙමේ. ඉතින් මේ ප්‍රබල ඥාතීන් කිසිම කෙනෙකුට හිර කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලගෙන් හිර කරාට පස්සේ ඔයාලගේ ශරීරවල වලට ලෙඩ රෝග මතුවෙන්නට පුළුවන්. එතකොට ඇඟවල් හිර වෙලා මානස විකෘතතාවයටපත් වෙන්නට පුළුවන් මෙවැනි වූ අවස්ථාවන් වලදී. ඉතින් එන්න අපගේ දේවස්ථානයේ දරුවනේ ඇවිල්ලා ඔයාලගේ වරම නිසියාකාරව පිරිසිදු කරගන්න. නිසියාකාරව ඒ වරම් බලය ඔයාලට ලබා දෙනවා. ඔයාලගේ ඇඟේ හිර කපලා ඥාතීන් ඔයාලට නිසියාකාරව අරගෙන දෙනවා. ඉතින් ඊටමත් අඩු මුදලක් තමයි ඔයාලගෙන් අය කරන්නේ. ඉතින් ඉන්න මොකද ගොඩ දරුවන් මේ අද වෙන විට මේ වරම අත්හැර දාලා ගිහිල්ලා ඉවරයි. මේ දරුවන්ට මේ වරම එපා වෙලා ඉවරයි. ඉතින් නැවතත් උත්සාහ කරන දරුවනේ මේ වරම ගන්නට. මොකද ඊටා පින්වන්ත වරමක් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැති වරමක්. මේ වරමට ගොඩාක් පොරකන අය වැඩි. හරිය ලෝභ හිතන වරමක් මේක. ඉතින් ඔයාලගේ වරම නැති කරගන්න එපා. වරම දෙන්න බැරි කට්ටිය නැහැ. ඔයාලට වරම නිසියාකාරව අරන් දෙන්න බැරි කට්ටිය නැහැ. ඉන්නවා මේ ලංකාව තුල ඉන්නවා. නමුත් ඔයාලට හොයාගන්න බැරි කමක් තමයි තියෙන්නේ මේක. ඔයාලා සම්පූර්ණයෙන්ම වැටලා ඔයාලට හරි කෙනෙක් හම්බ වෙනවා. මේ හම්බ වෙන හරි කෙනා ගාවට ගිහිල්ලා හරි පුතේ මේක පිරිසිදු කරගන්න. මොකද මේක අතහරින්න එපා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ උඩ දරුවන්ගේ මට කතා කරන ගොඩක් දරුවෝ ඉන්නවා. මොකද ඒ දරුවන්ට දැන් නැකිට ගන්න තියා කොහොමත්ම බැරි අවස්ථාවල් ඉන්නවා. නමුත් මම මගේ හැකි පරිද්දෙන් මම ඒ දරුවන්ට උදව් කරනවා. වරම්ම නිසියාකාරව හදාගන්න. මොකද මට දැන් ළමයි කීප දෙනෙක් මුණ ගැහිලා තියෙන මේ ළමයිට මම ඒ වරම මොකද නැත්තරම නැති වෙච්ච දරුවෝ ටිකක් තමයි හම්බ වුණේ මට කතා කරලා. ඉතින් මම ඒ දරුවෝ නිසියාකාරව දැන් හදාගෙන යනවා. ඉතින් මගේ මෑණියන්ටත් ගොඩක් පින් ඒ දරුවන්ට ඒ වරම හදාගන්නට උදව් කරනවාට. ඉතින් දරුවනේ එන්න ඔයාලගේ වරම් පිරිසිදු කරලා දෙනවා. පිරිසිදු භාවයකින් යුතුවම ඔයාලගේ වරම ඔයාලට ගෙදර අරගෙන යන්නට පුළුවන්. මොකද මේ වරම කියන එක ගොඩක් දෙනෙකුට සෙල්ලමක් වෙලා විහිළුවක් වෙලා දැන් මේක නිකන් අර මේ ගොඩක් දුරට කට්ටියට ඇත්තමයි කට්ටියට ගොඩක් එක මේ විහිළුවක් බවට පත් වෙලා දැන්. ඇත්තම මම නම් ඒක ගොඩාක් හිතේ භක්තියෙන් මම මේක කරන දෙයක්. මොකද කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැති දෙයක් මේ අපිට ලැබිලා තියෙන්නේ. කිසිම දෙයකට කරන්න බැරි දෙයක්. නේද? දැන් මමත් සාමාන්‍යයෙන් මේ පැත්තට නැඹුරු වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. මේ පැත්තට ආවට පස්සේ ඒක ලොකු වෙනසක් මම දැක්කා. ඉතින් ඒක නිසා මම මෙතනට ගෞරව කරනවා. ඕනෑම කෙනෙක්ට ගෞරව කරන කෙනෙක්. යම් කිසි උසස් ශක්තියක් තියෙනවා කියලා හිතනොත් මම ඒ කෙනාට ගෞරව කරනවා. පොඩි එක්කෙනෙක්ට උනත් මම ගෞරව කරනවා. ඒක තමයි මගේ හැටි. ඒක ඔයාලත් පුරුදු වෙන්න. මේක තමයි ඉතින් මට කියන්න ඕන උනේ. මොකද මේ වරම අතාරින්න එපා. වරම් හිර ඇරලා ඔයාලගේ ශරීර ඥාතියෙන් ලං කරලා දෙනවා. නැවතත් ඉතින් ඒ දෙම කියනවා. ඇවිල්ලා ඊටමත් අඩු මුදලක් තමයි මම අය කරන්නේ. ඔයාලගේ ශක්තියින් ගන්න දරුවනේ. එපා පුතේ මේව අතාරින්න. මේ විතා පින්වන්ත වරමක්. ඇස් වලට කඳුළු වෙනවා. සමහරක් දරුවන්ගේ මේක නැති වීගෙන යනකොට හිතට හරි දුකයි. එච්චරටම පින්වන්තයි මේ වරම.
බලන්න රුවන්වැලි සෑය ගාවට ගියාට පස්සේ ජයසීමා බෝධීන් රාජන් වහන්සේ ගාවට ගියාට පස්සේ ඇස් වලට කඳුළු වෙන්නේ නැද්ද කියලා. වරමනිසියාකාරව සුද්ධ කරගත්තේ නැතුණා. ඇස් වලට කඳුළු වෙනවා. මොකද අපිට ඉබේ මේක ඇඬෙනවා. ඥාතියින් අඬනවා. ඒක නිසා මගේ දරුවන්ට මම කියනවා ඉන්න අපි අත්අල්ලගෙන යන් මේ ගමන. කවදාවත්ම කිසිම කෙනෙක්ට නරකක් හිතන්න එපා. කිසිම කෙනෙක්ට වෛරයක් හිතන්න එපා. හැමෝම මේ නාගවරම් තියෙන හැමෝම අපි එකමුතු වෙමු. ඒකමුතු වෙලා දැන් මොකද මේ ලංකාව පුරා ඉන්න හැමෝටම මට උදව් කරන්න බැහැ. නමුත් මට යම් කිසි කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා ඒ වරම් පිරිසිදු කරගෙන ගියාට පස්සේ ඒ දරුවන්ට පුළුවන් තවත් කෙනෙකුට උදව් කරන්න. ඉතින් මගේ ගාවට හැමෝම ඉන්නේ නැහනේ. ලංකාවේ ඉන්න හැමෝම මගේ ගාවට කඩාගෙන ඉන්නේ නැහැ. නමුත් මගේ ගාවට එන පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙන් මම මේ දරුවන්ට වරම් බඩ දුන්නාට පස්සේ දරුවෝ ගිහිල්ලා අන් අයට උදව් කරනවා. ඒක තමයි දන් වෙලක් ආකාර තමයි මේක යන්නට ඕනේ. නේද? ඉතින් ඒ වගේ අපි ලොකු ගමනක් යන්න පුළුවන්. අපිට ලොකු දෙයක් මේ නාග ශක්තියින් තියෙන දරුවන් එකතු වුණොත් කරන්න පුළුවන්. එන්න අපිත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්. ඔයාලටත් ඉතින් එහෙනම් තෙරුවන් සරණයි.